Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ N4 ව්‍යාකරණ පාඩම් මාලාවේ 13 වන කොටස. මේ කොටසෙන් අපි තේ ඉමස් කියන ව්‍යාකරණ රටාව ඉගෙන ගමු. මෙම ව්‍යාකරණ රටාව මින්නනෝ නිහොන්ගෝ දෙවන පොතේ 29 වන පාඩමට අයත් ව්‍යාකරණ කොටසක්. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් Welcome Japan අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. අපි කලින් පාඩමෙනුත් තේ ඉමස් කියන ව්‍යාකරණ රටාව ඉගෙන ගත්තා. නමුත් එතනදී අපි කතා කරේ පුරුද්දක් විදිහට කරන ක්‍රියාවන් සම්බන්ධව. අද පාඩම විශේෂයි. මේ පාඩම ඉගෙන ගන්න කලින් ජිදෝෂි සහ තදෝෂි කියන වීඩියෝ බලන්න. මම ඒකේ link එක description box එකේ දාලා තියන්නම්. ජිදෝෂි කියන්නේ ඉබේ සිදුවන ක්‍රියාවන්. කරපු කෙනෙක් නැතිව වුණත් අපිට ප්‍රතිඵලයක් දකින්න පුළුවන් ක්‍රියාවලට තමයි අපි ජිදෝෂි කියලා කියන්නේ. අද පාඩමෙන් අපි ජිදෝෂි ක්‍රියාපදයක තේ ස්වරූපේ. එහෙම නැත්නම් තේ ෆෝම් එක සමග ඉමස් යෙදෙන ආකාරය තමයි ඉගෙන ගන්න යන්නේ. මේකේ අදහස එතකොට යමක් වෙලා තියෙනවා යන්නයි. මෙතනදී ඉමස් කියන ක්‍රියාපදයේ අදහස ඉන්නවා කියන අදහස වුණත් ජිදෝෂි ක්‍රියාපදයක් සමග යෙදෙනකොට මේක තියෙනවා කියලා අදහස් වෙනවා. ඒ කියන්නේ අප්‍රාණවාචී දෙයකට ප්‍රාණයක් දීලා තියෙනවා වගේ අදහසක් තමයි මේ ව්‍යාකරණ රටාවෙන් එන්නේ. අපි උදාහරණ කිහිපයක් බලමු. පළවෙනි උදාහරණය. මදෝගා shimatte imasu. මදෝගා shimatte imasu. ජනේලය වැහිලා තියෙනවා. shimarimas කියන ක්‍රියාපදය තමයි අපි මෙතනදී අරන් තියෙන්නේ. නාමපදයක් සමග ඍජුව ජිදෝෂි ක්‍රියාපදයක් යෙදෙන විට අපි භාවිතා කරන්නේ ගා නිපාතය. මේක හොඳට මතක තියාගන්න ඕනේ කාරණාවක්. දෙවෙනි උදාහරණය. දොආගා අයිතේ ඉමස්. දොආගා අයිතේ ඉමස්. දොර ඇරිලා තියෙනවා. අකිමස් කියන ක්‍රියාපදය තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනදී පේනවා ඇති ඔයගොල්ලන්ට දොර ඇරපු කෙනෙක් ගැන සඳහනක් නැහැ. නමුත් දොර ඇරිලා තියෙනවා. ප්‍රතිඵලයක් පෙනෙන්නට තියෙනවා. තුන්වෙනි උදාහරණය. ගරාසුගා වරෙතේ ඉමස්. ගරාසුගා වරෙතේ ඉමස්. වීදුරුව බිඳිලා තියෙනවා. වරෙමස් කියන ජිදෝෂි ක්‍රියාපදය තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. මේ වාක්‍යනොත් ඔයගලන්ට පේනවා ඇති ක්‍රියාවක් කරපු කෙනෙක් ගැන සඳහනක් නැතිව වුණත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ගැන සඳහන් වෙලා තියෙනවා. හතරවෙනි උදාහරණය. තේබුරුගා යොගොරෙතේ ඉමස්. තේබුරුගා යොගොරෙතේ ඉමස්. මේසය අපිරිසිදු වෙලා තියෙනවා. යොගොරෙමස් කියන ජිදෝෂි ක්‍රියාපදය තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. පස්වෙනි උදාහරණය. ෆුකුරෝගා යබුරෙතේ ඉමස්. ෆුකුරෝගා යබුරෙතේ ඉමස්. බෑගය ඉරිලා තියෙනවා. යබුරෙමස් කියන ජිදෝෂි ක්‍රියාපදය තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. සම්බන්ධ වෙලා තියෙන්නේ ගා නිපාතේ. මං හිතනවා අද අපි කතා කරපු ව්‍යාකරණ කොටස ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට අමතරව මින්නනෝ නිහොන්ගෝ පොතේ සර්වනාම පද සමගත් ජිදෝෂියක තේ අවස්ථාව යෙදෙන හැටි ඉගෙන ගන්න පොඩි ව්‍යාකරණ කොටසක් දීලා තියෙනවා. අපි ඒකත් ඉගෙන ගමු. කොනෝ සොනෝ අනෝ කියන සර්වනාම පද තුන තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. කොනෝ සොනෝ අනෝ කියන සර්වනාම පද තුන තනිව යෙදෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම නාමපදයක් සමග තමයි යෙදෙන්නේ. එහෙම හැදෙන නාමපදයේ සමග ජිදෝෂි ක්‍රියාපදයේ තේ ස්වරූපය ඉමස් සමග යෙදෙන විට අපි ගානිපාතය නැතුව වානිපාතය භාවිතා කරනවා. අපි කලින් පාවිච්චි කරේ ගානිපාතය. ඒ ඍජුවම නාමපදයක් සම්බන්ධ වෙද්දී. මෙතනදී වෙනසක් වෙලා තියෙනවා. සර්වනාම පදත් එක්ක යෙදෙනකොට වානිපාතය පාවිච්චි කරලා තියෙනවා.
නමුත් මෙවැනි අවස්ථාවක් හැර අනිත් සියලු ජිදෝෂ ක්‍රියාපද සම්බන්ධ වෙන අවස්ථාවලදී දෙන්නේ ගා නිපාතය. ඒ නිසා ඒ නිපාත ගැන හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. අපි මේ රටාව ආශ්‍රයනුත් උදාහරණ කීපයක් බලමු. 6 වෙනි උදාහරණය. කොනෝ කමිවා යබුරෙතේ ඉමස්. කොනෝ කමිවා යබුරෙතේ ඉමස්. මේ කොළය ඉරිලා තියෙනවා. ඊළඟ උදාහරණය. සොනෝ කසාවා කොවාරෙතේ ඉමස්යෝ. කොනෝ කසාවා කොවාරෙතේ ඉමස්යෝ. ඔය කුඩය කැඩිලා තියෙන්නේ. අවසාන උදාහරණය. අනොකොප්පුවා වරෙතේ ඉමස්යෝ. අනොකොප්පුවා වරෙතේ ඉමස්යෝ. අර කෝප්පය බිඳිලා තියෙන්නේ. මං හිතනවා මේ කොටසත් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මං හිතනවා අද අපි කතා කරපු ව්‍යාකරණ කොටස් දෙක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ ව්‍යාකරණ කොටස් සම්බන්ධ අභ්‍යාස ගොඩක් මිනොනෝ නිහොන්ගෝ දෙවන පොතේ 29 වෙනි පාඩමේ තියෙනවා. ඒ අභ්‍යාසත් අනිවාර්යයෙන්ම කරන්න. එතකොට මේ පාඩම හොඳටම පැහැදිලි වෙයි. ඒ වගේම නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ ව්‍යාකරණ පාඩම ඉක්මනින්ම අරන් එන්න. එතකන් අද ඉගෙනගත්ත පාඩම හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.